ගිලෙන්න යන වාහනයකින් වතුරට වැටිලා වාහනේ ගිලෙන්න යනවනම් කොයි විදිහටද බේරෙන්නේ ඉක්මනට කියන එක දැන මේ කතා කරමු මෙන්න මේ වීඩියෝ එකෙන්. හරි. මේ කාර් එක ගත්තොත් මේ කාර් එකේ ඔයගොල්ලෝ වතුරකට වැටුනොත් ඕන කෙනෙකුට වෙන්න පුළුවන් රෝඩ් එකෙන් එළියට ගිහිල්ලා කාර් එකේ ගම් වතුරට වැටලා එහෙම විනාශලා යන්න පුළුවන්. ඔයගොල්ලෝ දැක්ක සයින්ද මර්දු වල සිද්ධ වෙච්ච විදිය. කාර් එක මුලින්ම ඩ්‍රයිවිං සීට් එකෙන් ඒ ඉස්සර ෆ්‍රන්ට් එක තමයි කෙලින්ම ගියේ. ඊට පස්සේ පිටිපස්සේ කෑල්ල තමයි පහුවට ගිලුනේ. එතකොට කොහොමද කරන්නේ? මේ කාර් එක ගත්තොත් කාර් එකේ ඩ්‍රයිවිං සීට් එක තියෙනවා. ඩ්‍රයිවිං සීට් එක ළඟ අපිට පුළුවන් මෙන්න මෙතනට ආවොත් මේක බලන්න පුළුවන් මෙතෙන්ට මෙතෙන්ට ආවොත් මෙන්න මේක තියෙන මේ සීට් එකේ තියෙන හෙඩ් රෙස්ට් එක. මේකට තමයි කියන්නේ හෙඩ් රෙස්ට් එක කියලා. මේ සීට් එකේ හෙඩ් රෙස්ට් එක මෙහෙම උස්ස ගන්න පුළුවන්. දැන් මෙහෙම උස්සන්න නිකන් එකපාරට උස්සන්න බෑ. හදිසියක් වුණොත් කරන්න ඕන දේවල් තමයි මේ. මේක හෙඩ් රෙස්ට් එකේ මෙන්න මෙතන මේ කෑල්ලක් තියෙනවා. මෙන්න මේ කෑල්ල ප්‍රෙස් කරගෙන තමයි මේක උඩට උස්සලා ගන්න ඕනේ. එතකොට මේක මෙහෙම ආපහු බස්සන්න පුළුවන් ඒක නැතුව වුණත්. හැබැයි හැම වෙලෙම දැන් කලබල වෙච්ච නිසා කලබලයට මේක ගලව ගන්න බැරි වෙනවා. මොකද හේතුව දැන් සීට් එක මෙතන මෙහෙම තිබුණොත් සීට් එක මෙන්න මෙතන මෙහෙම කෑල්ලක් තියෙනවා. මේකේ මෙන්න මෙතන පල්ලෙහා කෑල්ලෙන් මේ සීට් එක ඇඩ්ජස්ට් කරගන්න පුළුවන්. මෙහාට එහාට මෙහාට කරගන්න පුළුවන්. දැන් සාමාන්‍යයෙන් ඩ්‍රයිව් කරනකොට සීට් එක පොඩ්ඩක් මේක ගොඩක් කෙලින් තියෙනවා. මේක කෙලින් තමයි තියෙන්නේ. මේක කෙලින්. මේ සීට් එක කෙලින් තියෙන්නේ. දැන් මේ වගේ අවස්ථාවකදී සීට් එකේ මෙන්න මේ හෙඩ් රෙස්ට් එක මෙහෙම ගලව ගන්න අමාරු වෙනවා. හෙඩ් රෙස්ට් එක ගලව ගන්න අමාරු වෙන්නේ මේ වහලේ වදින මෙන්න මේ කෑල්ල. ඒ නිසා ඒක කලබලෙට එක කරන්නත් බෑ. එතකොට ඒ නිසා තමයි මේක තියෙන්නේ ටක් ගාලා මූලිකම දේ සීට් බෙල්ට් එක ගලව ගන්න ඕනේ. සීට් බෙල්ට් එක ගලවගෙන ඉවරලා මෙන්න මේ කෑල්ල. මෙතන මේ තියෙන කෑල්ලෙන් සීට් එකේ හෙඩ් රෙස්ට් එක පහළට යන්න ඉඩ ඇති වෙන ප්‍රමාණයට පහළට යන්න මේක කරගන්න ඕනේ. මේකට වැඩි වෙලාවක් නැහැ තමයි. නමුත් කලබල වෙන්න එපා. පළවෙනිම දේ කලබල වෙන්න එපා. කාලේ ඉතාමත් වැදගත්. මිනිත්තු 3ක් ඇතුළත මේක කරගන්න පුළුවන්. මේක ටක් ගාලා උස්සලා මේක එළියට ගන්න ඕනේ. මේක මෙහෙම එළියට අරගෙන ඉවරලා මේකෙන් පුළුවන් ඔයාට මෙන්න මේ වින්ඩෝ එක. මේ වින්ඩෝ එක ගිලිලා නැත්තම් ඉස්සරහ සීට් එකේ මේ වින්ඩෝ එක ගිලිලා නැත්තම් මේකෙන් හයියෙන් මෙහෙම පාරවල් දෙකක් කඩලා මේක හරියට කඩා ගන්න. නැත්තම් මේක කෑල්ලක් විතරක් කරනොත් එළියට වනින්න බෑ. ඇඟ ඔක්කොම හීරිලා ඔයාට අනතුරක් වෙන්න පුළුවන්. මේකෙන් කරගන්න බැරි නම් මේක ගලව ගන්න බැරි නම් මොනවද කරන්නේ? මුලින්ම ගිලෙන්නේ වාහනේ මේ පැත්තනේ. ටක් ගාලා පිටිපස්සේ සීට් එකට යන්න. පිටිපස්සේ සීට් එකට ගිහිල්ලා පිටිපස්සේ සීට් එකේ තියෙනවා හෙඩ් රෙස්ට්. ඒ හෙඩ් රෙස්ට් ගලව ගන්නෙත් ඒ විදිහටම තමයි. ඒ හෙඩ් රෙස්ට් මේ විදිහට ගලවන්න පුළුවන්. හැබැයි මේ ෆ්‍රන්ට් එකේ තියෙන හෙඩ් රෙස්ට් දෙක ගලව ගන්න එක ලේසි. ඒකට හේතුව තමයි පිටිපස්සේ තියෙන අර හෙඩ් රෙස්ට් තුන ගලව ගන්න ටිකක් අමාරු වෙන්න පුළුවන්. මොකද ඒ සීට් නවන්න බෑ එහා පැත්තට. පිටිපස්සට නවන්න බෑ. ඒ නිසා ඒව ගලව ගන්න අමාරු වෙනවා. එතකොට ගිලිනකොට ටක් ගාලා පිටිපස්සේ සීට් එකට ගියා. මේ හරිය ගිලිලා නැත්තම් මේ වින්ඩෝ එක හරිය ගිලිලා නැත්තම් ඒ වින්ඩෝ එක කඩා ගන්න. ඉස්සරහ වින්ඩෝ එක කඩා ගන්න එපා. මේකදී මූලිකම වෙන්නේ ප්‍රෙෂර් එක. කොයිම වෙලාවක මේ දොරවල් අරින්න එපා. වාහනේ ගිලිනකොට දොරවල් අරින්න එපා. ඒකට හේතුව තමයි මේ වාහනේ ගිලිනකොට වතුර වල ප්‍රෙෂර් එක තියෙනවනේ. මේ ප්‍රෙෂර් එකෙන් මේක තද කරනවා. දොර හොඳට තද කරනවා ඇතුළට. එළිය ප්‍රෙෂර් එක වැඩි, ඇතුළේ ප්‍රෙෂර් එකට වඩා. එහෙමනම් මේක කරගන්න බැරි වෙනවා. එතකොට කලබල වෙලා දොර අරින්න යන්න එපා. මුලින්ම සීට් බෙල්ට් එක ගලව ගත්තා. මේක ගලව ගන්න පුළුවන්ද කියලා බැලුවා. එකක් ගලව ගන්න බැරි නම් පිටිපස්සට ගියා. පිටිපස්සේ සීට් එකට ගියා. ඒ තියෙන පහක් තියෙන පහින් එකක් ගලව ගන්න පුළුවන් කොහොම හරි. ගලව ගන්න විදිහ මම කිව්වා. එහෙම කරලා වීදුරුව කඩන්න කොහොම හරි කඩලා එළියට යන්න පුළුවන්. එහෙමත් බැරි නම් සම්පූර්ණම කාර් එක ගිලෙන්න දෙනකම් සම්පූර්ණම කාර් එක ගිලෙන්න දෙන්න ඕනේ. කොහොමද ගිලෙනකොට විනාඩි 3ක් 4ක් නේ යන්නේ. අර වීඩියෝ එක දැක්ක විදිහට සම්පූර්ණ කාර් එක ගිලුණාට පස්සේ මේ කාර් එකේ එළියේ තියෙන ප්‍රෙෂර් එක මේ සමාන වෙනවා ඇතුළේ මේකට. මොකද හේතුව සම්පූර්ණයෙන්ම ගිලිලා. එතකොට ඔයාට පහසුවෙන්ම ගිලිලා තියෙද්දි දොර අරගන්න පුළුවන්. දොර අරගෙන අන්න ඒ හනුව escape වෙලා ටක් ගාලා වතුරේ ඉතින් විනාඩියක් වගේ සමහරලාට ඉන්න පුළුවන් කමක් තියෙනවා. ඉතින් අන්න ඒ අතරතුර ටක් ගාලා උඩට එන්න හරි කාර් එක උඩට නගින්න හරි මොන හරි කරගන්න පුළුවන්. දොර අරින්න පහසුයි සම්පූර්ණ වාහනේ ගිලුම. එහෙම නැත්තම් කරන්න බෑ. එහෙනම් මෙන්න මේක තමයි පාවිච්චි කරලා කඩන්න පුළුවන් වීදුරුව. වීදුරුව කඩලා මේ ඉස්සරහ කොහොමද කඩන්න බෑනේ මෙහෙ සම්පූර්ණ ගිලිලානේ. එහෙම නැත්තම් මෙන්න මෙතන මේ කාර් එකේ මෙහෙම එකක් තියෙන ගිලෙන්න කලින් මෙන්න මේ දැන් ඕගොල්ලෝ සමහර මේ අලුත් කාර් වල මේක තියෙනවා. මේක තියෙනවා. මේක තියෙනවා නම් ගිලිලා නැත්තම් මෙන්න මේක ප්‍රෙස් කරාට පස්සේ මේ කාර් එක මේක මෙහෙම ඇරෙනවා. ඊට පස්සේ ඕගොල්ලෝ දැන් මේ එන්ජින් එක දාපු නැති නිසා මේක ඇරෙන්නේ නැත්තේ. මම ඒක දාලා පෙන්නන්නම්. මේකෙන් පුළුවන් මෙහෙම මේක අරගන්න
මේක අරගත්තට පස්සේ මේක ගිලිලා නැත්තම් මේ වෙනකොට මේක ගිලිලා නැත්තම් පහසුවෙන්ම මෙතනින් එළියට යන්න පුළුවන්. මේක තිබුණොත් මේක මතක් වුණොත් ඒක හොඳයි. වෙන මුකුත් කරන්න ඕනේ නැහැ, කඩන්න ඕනේ නැහැ. ඒකෙන් යන්න පුළුවන්. මේ කෑල්ල මං කිව්වේ අරගන්න පුළුවන් වෙන්නේ මේකේ එන්ජින් එක ස්ටාර්ට් එකේ තියෙනවා නම් විතරයි. ඒ කියන්නේ ගිලීගෙන යන අවස්ථාවක විතරයි පළවෙනි ස්ටෙප් එක විදිහට මේතන ටක් ගාලා අරගෙන ගිලෙනකොටම වාහනේ ඒත් එන්ජින් එක වැඩ කරනවනම් තමයි මේක අරගන්න පුළුවන්. නැත්තම් අරගන්න බෑ. ඒක මතක තියාගන්න ඕනේ. හරි. හොඳම දේ තමයි දැන් මෙතනදී කලබල වෙන්න එපා. පැනික් වෙනවා. අපි සාමාන්‍යයෙන් පැනික් වෙනවා. විනාඩියක් වගේ ඇතුළත කල්පනා කරන්න මොකද්ද මං කරන්න ඕනේ. දැන් ඔක්කොම ගිලෙනවා. මේක තත්ත්වය මොකද්ද කියලා කල්පනා කරන්න. මේක ගිලීගෙන එනවා නම් මෙතන ටික තියෙනවා නම් මේකෙන් උඩින් ටක් ගාලා යන්න පුළුවන් කට්ටියට. එහෙම නැත්නම් ගිලිලා නම් මේක සම්පූර්ණයෙන්ම ගිලීගෙන යනවා. මේ හරි ගිලිලා ඉවර නම් පිටිපස්සට ගිහිල්ලා ඉවරලා පිටිපස්සේ මේ තියෙන එකක් මේකක් කඩලා ඉවරලා පිටිපස්සට කොහොම හරි වීඩියෝ කඩාගෙන එළියට යන්න පුළුවන්. එහෙම නැත්නම් අන්තිම ඔප්ෂන් එක තමයි පිටිපස්සට ගියාට පස්සේ මේක කරගන්න බෑනේ. සබ්මර්ජන් එකකින් ඉඳලා ඉවරලා දොර අරින්න පුළුවන්. ඊට පස්සේ ප්‍රෙෂර් එක සම්පූර්ණ මේ වටේම ප්‍රෙෂර් එක සමාන වෙනවා. සමාන වුණාට පස්සේ පුළුවන් දොර අරගන්න. එහෙනම් ඔය විදිහට තමයි ඔයගොල්ලෝ සේෆ්ලි කොහොමද හදිස්සි කාර් එක